අත්වාසින් එක අනුගමනය කළ සමහර ශිෂ්‍ය ශිෂ්‍යාව පුදුම විදිහේ ප්‍රතිඵල ලා ගත්තා. මං කියනවා පාන්දර 4ට අවදි වෙන්න. පාන්දර 4ට අවදි වෙලා පළමුවෙන්ම කුස කෙරෙන්න නිවුණු උණුපැන් පානය කරන්න. සමහරට බෝතලයක් හෝ බෝතලයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන්න. දක්ම දෙන්න ඉස්සර වෙලා. ඊළඟට දක්ම ඇඳලා මූණ සෝදාගෙන අනිකුත් ශාරීරික පටිජාගන නිමවා පිරිසුදු වෙලා තමන් බුදුන් වඳින තැනට එන්න. බුදුන් වඳින තැනක් නැත්නම් නිදා ගන්න ඇඳට හරියෙන්න. ඇවිල්ලා තමන්ම පන්සිල් සමාදන් වෙනවා. ඉතිපිසව ස්වාකාතෝ සුපටිපන්නෝ වන්දාමි චේතියං සබ්බං මේ ගාථා කීපේ කියලා බුදුන් වඳිනවා. කමකිනම් කරණීය මෙත්ත සූත්‍රය කියනවා. ඊළඟට උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙලා ධ්‍යාන වැඩිවීමක් නෙමෙයි චිත්ත තන්පත් කිරීමට පුරුදු වීමක් වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස අරමුණ මෙනෙහි කරනවා. හුස්ම ගැනීම හුස්ම හෙලීම මෙනෙහි කරනවා. මේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ සිහිය පැවැත්වීමෙන් සිදුවන්නේ යහා මෙහා දුවන පනින විසිරෙන සුළු සිත එක්සම් වීමට පුරුදු වෙනවා. ඒක අත්‍යවශ්‍ය දෙයක්. හුස්ම ගැනීමේදී ආශ්වාස එකයි කියලා ඉවර වෙනකම් මහන්සි නැතුව හිතෙනවා. හුස්ම හෙලනකොට ප්‍රශ්වාස එකයි ඉවර වෙනකම් හිතෙනවා. අයමත් හුස්ම ගැනීමේදී ආශ්වාස දෙකයි හෙලනකොට ප්‍රශ්වාස දෙකයි මේ ක්‍රමයෙන් 8ක් හෝ 10ක් දක්වා ඊළඟ ගණන් කරනවා. අයමත් එකේ ඉඳලා 8ක් හෝ 10ක් ගණන් ගන්න. කොහොම රවුන්ඩ් 3-4ක් යනකොට විනාඩි 15ක් විතර කෙරෙනවා. මේ විනාඩි 15ේදී තමන්ගේ හිතේ අර ගණන අවුල් වෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව කරගන්න පුළුවන් වුණා නම් අන්න හිතේ එක්තරා තන්පත් බවක් පිහිටලා තිබුණා. සමහර දරුවන්ට පුළුවනි භාගයමාරින්ද. ඒ නින්නකොට ශරීරයේ පවා නොදැනී යනවා. ශරීරයේ පවා නොදැනී ගින් හිත පුදුම විදිහේ එකඟත්වයකටපත් වෙනවා. සිහිය බොහෝම පැහැදිලිව පිහිටෙනවා. ඒ වගේම ගත හිත කර්මන්නේ වෙනවා. ඊට පස්සේ පාඩම පටන් ගන්න සූදානම් වෙනවා. පාඩම පටන් ගන්නකොටම එක පාඩම කියවන්න පටන් ගන්නේ නැහැ. පොතේ පිටුව පෙරලාගෙන පළමුවෙන්ම කරන විනාඩි භාගයක් තරම් හුස්ම ගැන බැලීම. ඒ මොකද? නිතර අපේ හිතේ හැම විසිරී පවතින්නේ. ඒ විසිරෙන සිත එක්තන් කිරීම තමයි හුස්ම ගැන බැලීම. හුස්ම ගැන විනාඩි භාගයක් බලලා ඊට පස්සේ කියවනවා. කියවනකොට හරියටම අර විදුලි පංගමක එළිය ඍජුව යදුවා වගේ තමන්ගේ මනසේ හරියට මේ පාඩමට අවධානය යොමු වෙනවා. ඒක නිසා කියන දේ හරියට මතකට එනවා. කියන දේ තේරුම හරියටම වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් හිතට ලොකු සහනයක් ඒක. මේම පාඩම සම්පූර්ණ කරලා යමක් ලියන්න තියෙනවා නම් සටහන් කරන්න තියෙනවා නම් පොත පෑන කරදාසිය ලෑස්ති කරන එක පාට පටන් ගන්නෙ නෑ. පළමුවෙන් කරන්නේ විනාඩි භාගයක් තරම් හුස්ම ගන්න බලනවා. හුස්ම ගන්න බලලා ඊට පස්සේ කියන්න සටහන් කරන්න පටන් ගන්නවා. ඒ වගේම සමහර විට කියවීමේදී ලිවීමේදී යම් දෙයක් අමතක වෙලා තියෙනවා. මතක් කරගන්න මහන්සි වෙනවා. ඉතින් 17 හිතේ ඉන්නේ නැතුව කල යුතුන්නේ. මට අසවල් කාරණය මතකට පැමිණේවා කියලා හුස්ම ගන්න බලන විනාඩි භාගයක්. ඊටාම කෙටි වෙලාවක එක පාරටම ඒ පැරණි කියපු කරපු ඉගෙන ගත්ත දේ එක පාට මනසට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මහන්සි නැහැ. මේ වගේ තමයි සමහර විට යම් වචනයක් යම් දෙයක් වටහා ගන්න බැහැ. එහෙමනම් ඒ සඳහා 17 හිතා වෙහෙසෙන්නේ නැතුව මට මේ කාරණේ හරියට නිවැරදිව වැටහෙවා කියලා හුස්ම ගන්න බලන විනාඩි භාගයක්. එක පාරටම මේකේ නිවැරදි පිළිතුර වැටහෙන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි අපේ උපදේශ අනුගමනය කරන දරුවෝ කරලා පුදුම විදිහේ ආචාර්ය ප්‍රතිඵල නෙලා ගන්න.